ඒ වගේ වෙලාවකදී ප්‍රැක්ටිස් වලට වෙනම කියන්නේ කෙත්තාරාමයට ගිහිල්ලා මැක්ස් අපේ මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ ප්‍රැක්ටිස් කරලා නැවත කම්බැක් එකක් දෙන එක. ඉතින් මම හිතන්නේ මේ ඔපචුනිටි එක හැමෝටම හම්බෙලා තියෙනවා. ගොඩක් දුරට වෙනස් වෙලා නැහැ. හිටපු ක්‍රීඩකයන්ම ඉන්නේ. මම හිතන්නේ එක ප්ලේසස් වල යොදාගෙන මම හිතන්නේ එංගලන්ත සංචාරය වෙද්දී වර්ල්ඩ් කප් එකට ප්ලේ කරන කට්ටියම යූස් කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. කාටවත් මම හිතන්නේ අසාධාරණයක් වෙයි කියලා. මම හිතනවා මේ වර්ල්ඩ් කප් එකේදී අපිට හොඳම ක්‍රීඩකයෝ 15 දෙනා යොදා ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම හොඳ සූදානමක් තියෙනවා. කියන්න ඕනේ ස්පෙෂලි අපි බලාපොරොත්තු වුණා හොඳ තරඟතිරු සකසන්න මේ තරඟාවලින්. නමුත් වර්ෂාවෙන් මම හිතන්නේ කොයි ආකාරයේ බලපෑමක් ඇති වේද දන්නේ නැහැ තරඟවලදී. ඉතින් පිචර්ස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අර කන්ඩිෂන්ස් එක්ක ගොඩක් ප්ලේ කරන්න වෙයි මේ ටූර්නමන්ට් එකේදී. ලෝක කුසලානයට පෙර සූදානම් යන තරඟාවලියක් විශේෂයෙන්ම කණ්ඩායමේ 18 දෙනෙක් නම් කරලා තිබෙනවා. බැලු බැල්මට කම්බිනේෂන් 3ක් try කරනවා වගේ පේනවා ලෝක කුසලානයට. කොහොමද කණ්ඩායමේ නායකයා විදියට මේ කම්බිනේෂන් 3 හදාගන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්? කම්බිනේෂන්ස් ගත්තොත් ඇත්තටම ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. මොකද අපි දිගටම හෝම් කන්ඩිෂන්ස් වල ගහපු කම්බිනේෂන් එකක් තිබ්බා. ඉතින් ඒ තැන් වලට වෙනස් ක්‍රීඩකයෝ යොදා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද සඳහන් කර ආකාරයට අපිටත් වකීමක් තියෙනවා ප්ලේයර්ස්ලාට පොඩි chance එකක් දෙන්න ලංකාවේ වර්ල්ඩ් කප් එකක් හින්දා කොච්චර හොඳ තත්ත්වයක මට්ටමක ඉන්නවද කියලා ඒ එක් ප්ලේයර්ස්ලා. ඉතින් මම හිතන්නේ එක ප්ලේසස් වල යොදාගෙන මම හිතන්නේ එංගලන්ත සංචාරය වෙද්දී වර්ල්ඩ් කප් එකට ප්ලේ කරන කට්ටියම යූස් කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. දසුන් දැන් අපි දිගින් දිගටම දැකපු දෙයක් තමයි ලෝක කුසලානයක් ලං වෙද්දී සංජිතයට නැවත වතාවක් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇඳුම් ලබනවා. ඒත් එක්කම සංජිතයේ දිගින් දිගටම තරඟාවලි ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට සංජිතේ ඊට මගහැරිය යනවා. ඉතින් ඒ පිළිබඳව මොකද ඇතැම් ක්‍රීඩකයන්ට කණ්ඩායම ස්ථාවර වෙන්න ලැබෙන තරඟ අවස්ථාවන් ප්‍රමාණය අඩුයිද කියලාත් එක් අවස්ථාවක හිතෙනවා. ඉතින් ඒ ගැන ඔබට මොන වගේ අදහසක්ද තිබෙන්නේ? විශේෂයෙන්ම ඒකට මොන වගේ හේතු කාරණාද බලපාලා තිබෙන්නේ? මම නම් ගොඩක් කැමති ස්ථාවර කණ්ඩායමක් දිගින් දිගටම ක්‍රීඩා කරන්න. නමුත් සමහර අවස්ථා වෙනවා ක්‍රීඩකයන්ගේ ෆෝම් එක දිගින් දිගටම පවත්වාගෙන යන්න බැරි අවස්ථා. ඉතින් ඒක මටත් වුණා. ඉතින් හොඳම දේ ඒ වගේ වෙලාවකදී ප්‍රැක්ටිස් වලට වෙනම කියන්නේ කෙත්තාරාමයට ගිහිල්ලා මැක්ස් අපේ මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ ප්‍රැක්ටිස් කරලා නැවත කම්බැක් එකක් දෙන එක. ඉතින් මම හිතන්නේ මේ ඔපචුනිටි එක හැමෝටම හම්බෙලා තියෙනවා. ගොඩක් දුරට වෙනස් වෙලා නැහැ. හිටපු ක්‍රීඩකයන්ම ඉන්නේ. කාටවත් මම හිතන්නේ අසාධාරණයක් වෙයි කියලා. මම හිතනවා මේ වර්ල්ඩ් කප් එකේදී අපිට හොඳම ක්‍රීඩකයෝ 15 දෙනා යොදා ගන්න පුළුවන් වෙයි කියලා. අපි පහුගිය ලෝක කුසලාන ප්‍රධාන තරගාවලි වලට යනකොට වමත් වේග පන්දු යවන්නෙක් නැතුව එහෙම නැත්නම් වමත් වේග පන්දු යවන්නෙක් ක්‍රීඩා කළේ ඊටාම අඩු තරඟ ප්‍රමාණයක්. දැන් මේ සංචිතය ඇතුළෙත් වමත් වේග පන්දු යවන්නෙක් නැහැ. ඒක බෝලිං කම්බිනේෂන් හදනකොට කොයි විදිහේ පාඩුවක් වෙනවද කණ්ඩායමකට? මොකද අපි ලෝකයේ අනිත් රටවල් ගත්තොත් වමත් වේග පන්දු යවන්න අඩුවෙන්ම යූස් කරපු ප්‍රධාන පෙළේ රට අපි. ඇත්තටම අපිත් එක්ක ඩිල්ෂාන් මස්සංක හිටියා. මම හිතන්නේ ප්‍රධාන සංචිතයේ ඔහු ආබාධයකට ලක් වුණා. ඒ වගේම පහුගිය කාලේ පුරාවට බින්ර ෆර්නෑන්ඩෝ ක්‍රීඩා කරා. ඉතින් මම හිතනවා වේග පන්දු යවන්න අපිත් එක්ක ඉන්න වේග පන්දු යවන්නම් ගත්තාම ඕනුත් වර්ල්ඩ් ස්ටේජ් එකේ හොඳ මට්ටමක ඉන්න වේග පන්දු යවන්න. මොකද මේ IPL ක්‍රිකට් ඒ වගේම ගොඩක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙන පන්දු යවන්න ඉන්නේ. ඉතින් මම හිතනවා මේ වෙද්දී අපිට ඉන්න හොඳම පන්දු යවන්න තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. ඔවුන්ට වගකීමක් තියෙනවා ඩිලිවර් කරන්න. ඉතින් මම හිතනවා ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් කෙනෙක් කියලා එහෙම අපිට ඇන්ගල් යූස් කරන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ මේ වෙලාවේ හොඳටම පන්දු යවන්නේ කවුද? ඒගොල්ලන්ව කණ්ඩායමේ යොදා ගන්න. දසුන් 2020 සංචිතයට අවුරුදු 2කට විතර පස්සේ දනංචය ඇවිල්ලා ඉන්නවා. කැප්ටන් කෙනෙක් විදිහට දනංචයගෙන් මොන වගේ රෝල් එකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම දනංජය කියන්නේ ඉනිං එකක් දිගට අරගෙන යන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු ඒක ප්‍රූව් කරලා තියෙනවා ටෙස්ට් වගේම එක්දින තරඟාවලි වලදීත්. ඒ වගේම T20 තරඟාවලදීත් ඒක පෙන්නලා තියෙනවා. නමුත් වෙලා තිබ්බේ දනංජය
සමහරලාට ගොඩක් වෙලාවට යන්නේ ප්‍රෙෂර් තියෙන අවස්ථාවල. ඉතින් ඒ වෙලාවේදී බවුන්ඩරි එක ගහන්න අමාරුයි. ඒක ගැන අපි එයත් එක්ක කතා කරලා තියෙනවා විශේෂයෙන්ම කෝචින් ස්ටාෆ් එකත්. එයාගේ ගේම් ප්ලෑන් එක එයා වෙනස් කරන් තියෙනවා. ඉතින් ඒක ගොඩක් ලොකු පොසිටිව් දෙයක් මේ වගේ තරඟාවලියකට එද්දී. මොකද ඒ ක්‍රීඩකයන් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක විශේෂයෙන්ම පන්දු යැවීම එයාට ඕවර් දෙක තුනක් දෙන්නත් පුළුවන් ඕන වෙලාවක. ඉතින් ඒක ලොකු පැකේජ් එකක් T20 ක්‍රිකට් වලට එද්දී. ඉතින් එයාගේ අර ගොඩක්ම පොසිටිව් දේ තමයි එයාගේ බැටිං ස්ටයිල් එක වෙනස් කරලා තියෙන එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් අපිට. අන්තිම පාකිස්තාන් සීරීස් එකේ පැතුම් නිසංක සහ කමිල් මිසාර තමයි ඕපන් කරේ. වන් ඩවුන් ගෙවේ කුසල් මෙන්ඩිස්. ආය ඒ කොම්බිනේෂන් එක චේන්ජ් වෙයිද නැත්නම් ආය කුසල් මෙන්ඩිස් ඕපන් කරයිද? කුසල් මෙන්ඩිස් ගොඩාක් කාලේ ඕපනින් බැට්ස්මන් විදියට හොඳ පර්ෆෝමන්ස් දීලා තියෙන්නේ. එතකොට ඒක චේන්ජ් වෙයිද කොහොම වෙයිද ඒක? මම හිතන්නේ කමිල් මිෂාර ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා පහුගිය තරඟාවලේදී. ඉතින් අපිට අවස්ථාවක් එනවා කරි එකේදී මොකද ස්පෙෂලි නැෂනල් ටීම් එකට සෙල්ලම් කරද්දී තමන්ගේ ප්ලේසස් සැක්‍රිෆයිස් කරන. ඉතින් කුසල් මෙන්ඩිස් තමන්ගේ ප්ලේස් එක දීලා දෙනවා කමිල් මිෂාරට. ඒ වගේම රෙස්පොන්සිබිලිටි එකක් ගන්න තියෙන නම්බර 3. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. මම හිතන්නේ දෙදෙනාම ඒ තැන්වල ක්‍රීඩා කරයි කියලා දිගටම.